අඩෝ මේ ජපාන් ඕ මචං මොකක්ද කේස් එක? මං නිකන් මේ අහන්න හිටියේ මේ ඇයි ඔයාලා මේ වම් පැත්තෙන් වාහන පදින්නේ? මෙහෙමයි. ඇත්තට කියනවා නම් ඉස්සර කාලේ මේ සැමුරයිලා සාමාන්‍යයෙන් මේ පාර යනවා නම් ඒගොල්ලන්ට කියලා තියෙන්නේ වම් පැත්තෙන් යන්න කියලා. මං හිතන විදිය මේක වාහන වලටත් ඒක අදාළ වුණා. ඒ වගේම ඉස්සර කාලේ අපේ ඔය තියෙන පාරවල් හදනකොට රේල් පාරවල් එංගලන්තෙනුත් ආව ඉංජිනේර්ස්ලා වගේක් ඒගොල්ලොත් අපිට කිව්වා මේ වම් පැත්තට හුරු වෙන්න කියලා. ඒ නිසා ඉතින් අපිත් ඉතින් හුරු වුණා ලේසියට. මචං අපිටත් ඕකම තමා වුණේ. තායිලන්ඩ් ඔයා? හරි. සැමුරයි කතාව ඇරෙන්න අනිත් ඔක්කොම ඉතින් එක වගේ. හරි. දැන් මට තේරෙනවා මේ මේ ඉන්දෝනීසියා. යස් කොල්ලෝ. මන් දන්න විදිහට ඔයාලාව ඉස්සෙල්ලාම බලාගත්තේ ලන්දේසින් නේද? පාලනය කරා කියලා නෙමෙයිද කියන්න ඕනේ. බලාගත්ත කියන්නේ තේරෙනවානේ. හරි. ඔව් ඉතින්. හරි. එතකොට මේ ඇයි ඔයාලා වම් පැත්තෙන් වාහන පදින්නේ? මෙහෙමයි. ඇත්තට කියනවා නම් ඉස්සර කාලෙත් ඉතින් ලන්දේසිනොත් ගියේ වමෙන් තමා. හැබැයි ඉතින් පස්සෙලාක ඒගොල්ලෝ මාරු වුණා. හැබැයි ඉතින් අපි මාරු නොවෙන්න හේතුව ඉතින් වටේ ඉන්න හැමෝම ඉතින් වමෙන් යන නිසා අපිත් හිතුවා ඉතින් අපේ ලේසියට වමෙන් යන්න. මේ අපිටත් ඕකම තමයි වුනේ. සුරිනාම් උඹලගේ වටේ හිටියේ කවුද මේ බ්‍රසීලි ෆ්‍රෙන්ච් ගියා නේද? ඒගොල්ලෝ දකුණෙන් නෙමෙයිද යන්නේ? ගායනා උඹට අමතක වුණාද? හරි මට තේරෙනවා උඹලා දෙන බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ. හරි සෝරි. ඒක නෙමෙයි නයිජීරියා මේ. ඔව් මොකද? උඹලා ඉස්සලාම් බලාගත්තේ මේ ඉංග්‍රීසියෙන් නේද? පාලනය කරා නේද කියන්න ඕන වචනේ මචං. තේරෙනවානේ මම මොකද කියන්නේ කියලා. හරි ඉතින් ඇයි ඔයාලා මේ දකුණු පැත්තෙන් යන්නේ? මෙහෙමයි. ඇත්තට කියනවා නම් අපිත් ඉස්සර කාලේ ඉඳලා අපිත් ඉතින් වම් පැත්තේ තමයි ගියේ. හරිද? හැබැයි 1972 අපිටත් තේරුණා මෙහෙමයි. අපේ වටේ ඉන්න හැමෝම ඉතින් දකුණෙන් යන නිසා අපිත් ඉතින් හිතුවා දකුණෙන් යන්න කියලා. මචං මේ අපිටත් ඕකම තමයි උනේ. බෙලිස් ඔයා? බලංකො මගේ වටේ ඉන්නේ කවුද කියලා? හරි. දැන් මට තේරෙනවා. මෙහෙමයි ඉතින්. උඹලා කියපු හැම හේතුවක්ම මට පිළිගන්න පුළුවන්. හැබැයි මේ බුරුමේ මෙහාට වරෙන්. ඔව් මචං මොකද කේස් එක? මං ප්‍රශ්න ටිකක් අහනවා පොඩ්ඩක් ඒකට මේ උත්තරයක් දීපන්. හරිද? මං දන්න විදියට උඹලව පාලනය කරේ ඉංග්‍රීසියෙන් නේද? ඔව් හරි. එතකොට ඔයාලත් නයිජීරියා වගේ දකුණෙන් නේද යන්නේ පාරේ? ඔව් ඉතින්. එතකොට ඔයාලගේ වාහනවල ස්ටියරින් එක තියෙන්නේ වැඩි හරියක්ම දකුණු පැත්තේ නේද? ජපානයේ වගේ? ඔව් ඉතින්. ඒකේ කිසිම ලොජිකයක් නෑනේ මචං. ඇයි එහෙම කරන්නේ? මෙහෙමයි මචං. ඇත්ත හේතුව මෙහෙමයි. අපේ නායකයින්ට පොඩ්ඩක් පිස්සු. හරිද? ඔයාලගේ එවුන්ට පොඩ්ඩක් පිස්සු කියලා මට තේරෙනවා. පොඩ්ඩක් කියපන්කෝ කතාව. ඇත්තට කියනවා නම් 1970ට කලින් අපිත් ඉතින් ගියේ වමෙන් තමයි. හරිද? හැබැයි 1970 දෙසැම්බර් මාසේ 6 වෙනිදා අපේ ජෙනරාල්තුමා යූනවින් අපිට කිව්වා දකුණට මාරු වෙන්න කියලා. එම විශේෂ හේතුවක් තියෙනවද? මේවයි හරියට මේ හේතුවක් අපිට කියන්න බෑ. හැබැයි ජෙනරල්තුමා අපිට කියපු හේතුව දැන් අපිට මේකෙන් අපිට ඉංග්‍රීසියෙන් වෙන් වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන් ලේසියට. මොකෝ ඉතින් ඒගොල්ලෝනේ මේ මගුල පටන් ගත්තේ. හරි. ඒක මට පිළිගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ගොඩාක් මිනිස්සු විශ්වාස කරේ වෙන හේතුවක්. එහෙමද? අපේ ජෙනරල්තුමාගේ වයිෆ්ගේ කේන්දරකාරය දෙන පොඩක් කතා බහේ හිටියා. එක දවසක් ඔන්න ඉතින් කේන්දරකාරය අපේ ජෙනරල්තුමාට කිව්වා මේ අපේ රට යහමගට ගන්න ඕන නම් පොඩ්ඩක් ඔය සමාජවාදයෙන් චුට්ටක් අයින් වෙලා ඔය තියෙන නිදහස් වෙළඳ ආර්ථිකයකට මාරුනොත් ඒක හොඳයිලු. මන් දන්නේ අපේ ජෙනරල්තුමා ගහපු ගංජා වර්ගය මොකද්ද කියලා. හැබැයි ඒ ගෝතයට වචන ටික පටලගෙන එයා හිතාගෙන හිටියේ අපේ රට මේ දකුණට මාරු වුණොත් අපේ රටට යහපතක් වෙයි කියලා. අන්න ඒ හේතුව නිසායි මේ දකුණට මාරු වුණේ. එතකොට හැබැයි ඇත්තට කියනවා නම් අපේ වාහන ගත්තොත් ඉතින් ජපානයෙන් තමයි එන්නේ. ජපානයේ තියෙන පරණ බඩු ඒවා ඉතින් තියෙන්නේ ස්ටියරින් එකේ තියෙන දකුණු පැත්තේ. දැන් 2017 වෙනකම් අපි මේක ගැන එහෙම ලොකුවට බලාගත්තේ නැහැ. 2017 දී තමයි අපි හරියටම කිව්වා හරි අපේ පාරවල් වලට හරියන විදියට වාහන ගේමු කියලා. උඹලාගේ උන්ට පොඩ්ඩක් පිස්සු කියලා මට තේරෙනවා. ඒක නෙමෙයි මචං මේ උඹලාගේ මේ යහමගට ඇවිල්ලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් මචං. හොඳ ප්‍රශ්නයක්.